හැබැයි මැතිවරණ කාලේ බොරුකෝ කට්ටියක් හිටියා. කවුද? ඒගොල්ලෝ. දැන් විපක්ෂින කණ්ඩායම. ඔබට මතක නම් ඒගොල්ලෝ ඒ කාලේ බොරුවක් කිව්ව මොකද්ද? අපිට ඡන්ද දෙන්න එපා, අපේ ආණ්ඩුව හදන්න එපා, ආණ්ඩුව කරන් යන්න බෑ. ලෝකේ කවුරුත් අපිට උදව් කරන්නේ නැහැ කිව්වා. මාලිමාවේ නායකින්ට ජාත්‍යන්තර සම්බන්ධකම් නැහැ කිව්වා. රනිල්ට තමයි ඒවා තියෙන. රනිල්ට ඉංග්‍රීසි පුළා නිසා රනිල්ට තමයි කෝ තියෙන මොනවද? ජාත්‍යන්තර සම්බන්ධතාවය. මාලිමාවට නැහැ. දැන් අපේ ආණ්ඩුවද දැන් කරලා තියෙන්නේ. දැන් අපිට ඇති වෙන්න තියෙන මොනවද? ජාත්‍යන්තර සම්බන්ධතාව. මම දැන් ලංකාවේ ජාත්‍යන්තර සම්බන්ධකම් වැඩිපුරම උදව් තියෙන ආණ්ඩුව තමයි අපේ මාලිමාව යන්නේ. හැම රටක්ම අපිට උදව් කරනවා. ඡන්ද ඉවරච්ච ගාම ජනාධිපති ගාම අනුර සනායක සහෝදරයාට ආරාධනා කරා ඉන්දියාව එන්න කියලා. අනුර සහෝදරයා ගියා. ගිහලා ඉතින් ලංකාවට වාසිදාගේ කිව්සුන් කීපයක් අස්සම් කරලා අපේ හිත හොඳ වර්ධනය කරගෙන ආව. එනකම අපි කිව්වා යාට ඔබතුමත් එන්න අපේ රටට කියලා. දැන් ඒක තියෙනකොට මොකද කියන්නේ? කලින් කිව්වා අපිට කවුරුත් උදව් කරන්නේ නැහැ, ඉන්දියාව උදව් කරන්නේත් නැහැ, කවුරුවක්වත් නැහැ, රට වැටේ කියලා කිව්වා. දැන් ලෝකෙට උදව් කරනකොට ඒක දරා ගන්න බරුත් දැන් කෑ ගන්නවා. මෙන්න රට පාවා දෙනවා කියලා. අපි අභියෝග කරනවා ඒක පාවා දෙනවා කෑ ගන්න කාටද කෙනෙකුට පුළුවන් නම් එක කිව්සුමක් එක වාක්‍යයක් පෙන්වන්න පාවා දීපු මොනවද කියලා. නෑ අපි කිසි පාවා දීමක් කරලා නැහැ. අපි මේ රට කිසිම වැරද්දක් කරලා නැහැ. අපි ඒගොල්ලෝ පාවා දෙන්න කී දේවල් බේරගෙන තියෙන්නේ. ඔබ දන්නවද රනිල් වික්‍රමසිංහ ජනාධිපති කාලේ එයා ලෑස්ති වුණා මිල්කෝ එක පාඩුයි කියලා මිල්කෝ එක වහලා මිල්කෝ එක සතුව තිබිච්ච කිරිගොල පොළ 31කුයි එක සතුව අක්කර 28000කුයි විකුණන කාටද? ඉන්දියාවේ අමූල් සමාගමට. ඒක නතර කරේ කවුද? නතර කරේ අපි පාවා දුන්නද? අපි ඉන්දියාවෙන් කතා කරලා කිව්වා නෑ ඒක දෙන්න බෑ අපි ගාව තියෙන්න ඕනේ. අපි ආපහු පටන් ගත්තා. වික්කේ නෑ. ඒක නතර කරා. ඔය සාම්පූර් වල හදන්න හිටියේ කාලේ ඒගොල්ලෝ ගල්ලංගුරු බලාගාරයක් ඉන්දියාවත් එක්ක. ගල්ලංගුරු බලාගාර පරිසරයට හානි කරනවා. අපි ඒක වෙනස් කරා. වෙනස් කළා අපි අඩු මිලට විදුලිය ගන්න දැන් අපි සූර්ය බලාගාරයක් හදන්න. වෙන මොකක්වත් නෙමෙයි. අපිට මේ හැම සංචාරකම රටට වාසි රටට හොඳයි. අපි කවදාකවත් රට